මේක තමයි මේ මම ගිය ඉස්කෝලේ මේ බලන්න මේ බන්ද අද මේ ඉස්කෝලේටත් මෙතනින් යන්න පුළුවන් මේ හොඳ පාරක් තිබ්බේ දවස්වල දැන් මේ අද හොඳ වෙලා තියෙන තත්ත්වය තමයි මේක මේ බලන්න ඉස්කෝලේට වෙලා තියෙන දේ මේක මේ පිට්ටනිය මේ වගේම ග්‍රවුන්ඩ් එකක් තව පල්ලෙත් තිබ්බා ඒක නම් මහ විශාල ගස් වැවිලා ළමයි 100කට 100 ගණක් හිටියා මම ගිය කාලේ මේ ඉස්කෝලේ මේ තමයි ඒ ග්‍රවුන්ඩ් එක ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එක බලන්න ඉස්කෝලේ ළඟ තමයි ඔෆිස් එක ඉස්කෝලේ මේ තමයි ඔෆිස් රූම් එක ප්‍රින්සිපල් ටීම් එකේ තව එහාට ඔෆිස් රූම් එකක් තිබ්බා මේක තිබ්බා එකේ සිට 6 දක්වා මට මතක හැටියට මේ වහලේ මොකද කැඩලා දැන් තියෙන්නේ මේ කොහොමද ඉස්කෝලේ ඒ දවස්වල ඇත්තටම ගුරුවරුත් හිටියා 10ක් වගේ මට මතක හැටියට 10ට වැඩි මිසක් අඩු නෑ ඉතින් ගොඩාක් මතකත් දැන් තියෙනවා මේ ඉස්කෝලේ අපිට එහා පැත්තට වෙන්න තව තියෙනවා ඉඩ ඒ පැත්තට යන්න අමාරුයි වගේ වොෂ්රූම් එකම තියෙන ඒ කෙළවරේ පල්ලේ ඊට පස්සේ තුන් පල්ලට ඇලක් තියෙන ඇලටත් යන්න පුළුවන් මම ඔයගොල්ලෝ පෙන්නන්නම් මේ ඇතුළේ ඉස්කෝලේ මාර දුකයි ඇත්තටම මේ තියෙන්නේ මේ 2012 තියෙනවා පොසොන් පැති අන්තිමට 2012 තමයි මේක මේ බලන්න 2012 පොසොන් පැති මේ තමයි මේ අන්තිමට මම හිතන්නේ මේ ළමයි හිටපු අවුරුද්දේ ඉඳලා ඉතින් මට නම් සෑහෙන මතකයන් තියෙනවා මේ පන්ති කාමරවල මේ මෙතන මේ කෑල්ලින් කෑල්ලට මේ තියෙන්නේ මේ තියෙන්නේ බෝඩර් ඒ පන්ති රූම්ස් තියෙන එක මේ පන්ති කාමර තියෙන්නේ මේ උඩත් පන්ති කාමරයක් තිබ්බා ඔය මොකක් ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් එකක් තියෙන කාලේ තමයි ඉතින් මේ අයින් වෙන ළමයි ඒ වගේම මේකේ මේ ඔය සල්පිල් ඒ වගේ ගොඩාක් දේවල් මේ ප්‍රෝග්‍රෑම් මේකේ තිබුණා බලන්න මේක කාට හරි කොට දා ගන්න පුළුවන් නම් මොකක් හරි ඉස්කෝලයක් බරන මොකක් හරි මේ කම්පැනි එකක් මොකක් හරි එහෙම නැත්නම් ඔය ට්‍රේනින් කරන මොකක් හරි ට්‍රේනින් කෝස් කරන මොකක් හරි ඒ වගේ තැනකට වුණත් මේක තමයි මේ මට මතකයි මේක තමයි මේ ඉස්කෝලේ පළවෙනි ක්ලාස් එක මේක තමයි මේ ග්‍රේඩ් 1 එක මේ ග්‍රේඩ් 1 ක්ලාස් එක මේකේ බිත්තිවල තිබ්බ මේ පින්තූරා තියෙනවා තාම මේ මෙන්න මේ ඩ්‍රෝවින් කරනවා මට අද වගේ මතකයි ඒ ටීචර් කෙනා මට මතක නැහැ ගලේ ටිකන්ත ටීචර් කෙනෙක් ඊළඟ ටීචර් කෙනෙක් මේ විදිහට තමයි මේ ඔක්කොම ඩ්‍රෝවින් කරේ ඒවා තාම තියෙනවා මේක ග්‍රේඩ් 1 ක්ලාස් එක උඩ තියෙනවා මේ ගුරු නිවාසයක් මේ තාම මේ බිල්ඩින් එක තියෙනවා මේක හොඳ බංගලෝ එකක් ඇත්තටම මේ ඒ කියන්නේ ටීචර්ස්ලා මේ ඒක තමයි නැවතිලා හිටියේ ගුරු නිවාසයක් පවා මේක තිබ්බා මේ කොරිඩෝර් වටේ අපි කොච්චර දුරයක්ද සෙල්ලම් කරලාද අපිට මෙතනින් එහා පැත්තේ තිබ්බ පොඩි ෆුට්බෝල් වොලිබෝල් ග්‍රවුන්ඩ් එක වගේ පොඩි ග්‍රවුන්ඩ් එකක්. මෙතනින් එහාට තමයි මේ අරක තිබ්බේ මොනවද මේ ඔය එකත් ඔෆිස් එකක් මෙතන එහා පැත්තේ ඔෆිස් එකක් තිබ්බා. මේක ඔෆිස් එකක්. මේ ඔෆිස් එක යන්න බෑ යාරි. දැන් මේක එක ටේබල් එකක්වත් මොකවත් නැහැ මේක. කොහාට අරන් ගියද දන්නේ නැහැ කවුරු හරි. කොච්චර මේ ක්ලාස් වල කොච්චර ඔක්කොම යකඩ පුටු තිබ්බද ඒ පුටු මේස කිසිම දෙයක් නැහැ ඔක නේ ස්ටෝර් රූම් එකක් වගේ තිබුණා කාවගෙන ඔක තමයි තත්ත්වේ මේ ගිම පොළොව පොවා කැඩිලා ඉතින් බලන්න මාර රතු
සෑහෙන්න මේ ලොකු පරිහානියකට පත්ලා තියෙන්නේ මේ ඉස්කෝලේ. ඇයි මෙහෙම උනේ? ඒක තමයි අහන්න තියෙන්නේ. මේ වගේ ඉස්කෝලයක් වුණා කියන්නේ එතකොට හිතා ගන්නකො මොකද වෙන්නේ කියලා. ඉතින් එහා පැත්තේ මේ පොඩ බලන්න මේක සෙල්ලම් කරපු හැටි හැමදේම නැවිලා පේනවා.